හායි ඉතින් කොහොමද ඔයාලට අදත් මගේ චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතිං අද කියල දෙන්න හදන්නේ සුපිරිම පොඩි ස්ක්‍රබ් එකක් ගැන. ඉතිං ඔයාට මේ ස්ක්‍රබ් එකේදී ලයු රිසාට් බලාගන්න පුළුවන් මම ඇත්තද බොරුද කියන්න කියලා. ඉතින් ඔයාගේ මේ ස්ක්‍රබ් එක ආලේප කරට පස්සේ ඔයාගේ ස්කීන් එක හොඳටම පැහැපත්වෙනවා. ඉතිං අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. මුලින්ම ඔයාලට ඕන වෙනවා මෙන්න මේ වගේ වීදුරු ටබ් එකක්. ඉතිං ඔයාල මේ ස්ක්‍රබ් එක හදාගත්තී අනිවාර්යෙන්ම දවස් 3ක් හෝ 4ක් පාවිච්චි කරන්න පුළුවන් තරමට හදාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න. ෆ්‍රිජ් එකේ නැතත් නිකන් උනත් තියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සතියක් විතර මේ ස්ක්‍රබ් එක තියාගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඕන වෙනවා කොෆී. කොෆී ඔයාලා ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරලා ගන්න. මොකද කලරින් දාපු කෝපි ගත්තොත් එහෙම ඔයාලගේ ස්කින් එක පැහැපත් වෙන්නේ නැහැ, කළු වෙයි. මොකද ඒකේ තියෙන ඩයි වලට ඒ හින්දා කෝපි එකක් තෝරගද්දී ඔයාලා හොඳ බ්‍රෑන්ඩ් එක කෝෆි එකක් තෝරගන්න. මම රෙකමන්ඩ් කරනවා හරිස්චන්ද්‍ර එකේ කෝෆි එක සහ විජේ එකේ කෝෆි එක හොඳයි. මොකද ඒ දෙක තමයි මම ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මම කොෆී ගත්තා. ඔයාලටත් කැමති ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ දාගන්නේ සීනි. කොෆී වලට වඩා සීනි ටිකක් වැඩිපුර දාගන්න. ඔයාලා කොෆී මේස හැඳි 5ක් දැම්මොත් සීනි මේස හැඳි 7ක් දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට කොෆී සහ සීනි මම මෙන්න මේ ටබ් එකට දාගත්තා. ඊට පස්සේ මම දාගන්නේ කඩල පිටි. කඩල පිටි හොඳට පුරවපු මේස හැඳි 3ක් විතර දාගන්න කඩල පිටි. ඊට පස්සේ මම දාන්නේ කහ. මම මේකට දාන්නේ කහ තේ හැඳි භාගයක් විතර. ඉතින් ඔයාලත් ඔයාලගේ අමුද්‍රව්‍ය ගන්න ප්‍රමාණය අනුව කහ බලලා දාගන්න. ඊට පස්සේ මම දාගන්නේ මේකට ෆේස් වොෂ්. ෆේස් වොෂ් හරි බොඩි වොෂ් හරි දෙකෙන් එකක් මේකට දාගන්න. මොකද මේ ස්ක්‍රබ් එක අපි වතුරෙන් මික්ස් කරගන්නේ නැහැ. මේකට ෆේස් වොෂ් හරි බොඩි වොෂ් හරි දාලා තමයි ඒකෙන් තමයි මේක මික්ස් කරගන්න ඕනේ. වතුර එකතු කරගන්නේ නැතුව. ඒ නිසා ටිකක් වැඩිපුර බොඩි වොෂ් ටිකක් දාගන්න. ඊට පස්සේ මම දාන්නේ ග්ලිසරින්. ග්ලිසරින් අනිවාර්යයෙන්ම මම දානවා. මොකද ස්කින් එක හයිඩ්‍රේට් කරන්න වගේම අපේ ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක් ලබා ගන්න මෙන්න මේ ග්ලිසරින් උදව් වෙනවා. ඒ වගේම තමයි අපේ ස්කින් කලර් එක ෂේඩ් එකකින් දෙකකින් අප් කරගන්න මෙන්න මේ ග්ලිසරින් ගොඩාක් උදව් වෙනවා. ඉතින් දැන් මේ ඔක්කොම මික්ස් කරගන්න ඕනේ හොඳට. ඉතින් කියන්න ඕනේ මම මේකට ඇඩ් කරලා තියෙන හොඳම ඉන්ග්‍රීඩියන්ට් වර්ග මොකද කොෆී, කඩල පිටි, කහ, ඒ වගේම ග්ලිසරින්. මේ මං ඇඩ් කරලා තියෙන සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ ස්කින් එකේ කලර් එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ලස්සන පැහැපත් ග්ලෝ ස්කින් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ස්ක්‍රබ් එක මගින්. දැන් තියෙන්නේ අපි හදාගත්ත ස්ක්‍රබ් එක අපේ ඇඟට ඇප්ලයි කරන්න. මම මෙතෙන්දී එක අතකට විතරයි ඇප්ලයි කරන්න. මොකද ඔයාලට ලයිව් හොඳට රිසල්ට් එක බලා ගන්න ඕනේ නිසා. ඉතින් මේ විදිහට හොඳට එක අතක් පිරිසිදු කරගෙන ස්ක්‍රබ් එකෙන් ටිකක් අරගෙන හොඳට ස්ක්‍රබ් එක මගේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙන්න ගා ගන්නවා. ඉතින් ටිකක් වැඩිපුර හොඳට ගා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ මුළු අතේම ස්ක්‍රබ් එක ගා ගන්නවා. ඉතින් ගාගෙන මේක විනාඩි 2ක් විතර හොඳට මගේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න තියාගෙන ඉන්න ඕනේ. මොකද අපි ගාපු ගමන් ස්ක්‍රබ් කරන්න යන්නේ හොඳට ඒ ගාපු ඉන්ග්‍රීඩියන්ට්ස් අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න විනාඩි 2ක් විතර තියලා තමයි ස්ක්‍රබ් කරන්න පටන් ගන්න ඕනේ. දැන් මම විනාඩි 2ක් හිටියා. දැන් මම හදන්නේ හොඳට ස්ක්‍රබ් එකෙන් හොඳට ස්ක්‍රබ් කරගන්න. මුළු අතම මේ වක්‍රාකාරව හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ස්ක්‍රබ් කිරීමේදී ගොඩාක් අත තද කරලා ස්ක්‍රබ් කරන්න නැතුව සියුම්ව ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඒකත් විනාඩි 2-3ක් හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම මගේ මුළු අතම හොඳින් ස්ක්‍රබ් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක හොදලා ඉවත් කරද්දී මගේ ස්කින් කලර් එක අප් වෙලා තියෙන විදිහ. ඔන්න බලන්නකෝ හොඳින්. ඔයාලට පෙනෙයි අත් දෙකේ වෙනස. කොහොමද මේ ස්ක්‍රබ් එක වැඩ කරන්නේ කියලා.
වාව්! ඔයාලට පේනව නේද මගේ ස්කින් කලර් එක අප් වෙලා තියෙන විදිය. ඉතින් මේ එක දවසකට විතරයි. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයාලා සතියට දවස් 3ක් විතර ඇප්ලයි කරොත් ඔයාගේ ස්කින් එක ගොඩාක්ම ග්ලෝ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට ගොඩක්ම මගේ ස්කින් එකේ වෙනස පේනවා ඇති කියලා මේ අතෙයි මං ස්ක්‍රබ් එක ඇප්ලයි කරපු අතෙයි වෙනස. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න කිසිම අතුරු ආබාධයකින් තොරව ලස්සන ග්ලෝ ලුක් එකක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රබ් එක මගින්. මූණ විතරක් සුදුයි ඇඟ කළුයි කිය වොරි වෙවි හිටපු අයට ඉතින් මෙන්න මේ ස්ක්‍රබ් එක හදලා ගාලා බලන්නකෝ. සති 2ක් 3ක් ගානකොට ඔයාගේ ස්කින් එකේ කලර් එක අප් වෙන විදිය ඔයාටම බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. මතක ඇතුව මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් මතක් කරනවා.